හයි ළමයි. ඔන්න අද මං ඔයාලට අරගෙන ආවේ ගෙදරක් හරියට කොහොමද ෆිල් කරන්න කියලා. ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ පේන්ටිං කම්පැනි එකකින් ඇවිල්ලා අපට සෙෂන් එකක් කරා කොහොමද හරියට ෆිල් කරන්න කියලා. අන්නේ සෙෂන් එකේ කියපු වැදගත් දේවල් ටිකක් තමයි අද මං ඔයාලට අරගෙන ආවේ. පොටි ඇදලා ඉවර වෙලා තමයි අපි මේ ෆිල් එක ඇප්ලයි කරන්නේ. පොටි අදින එක ගැන මං කලින් වීඩියෝ එකක් කරා. ඒක දැකපු නැත්නම් අයට මං ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාන්නම්කෝ. ලක්සරි ටයිප් ඇපාර්ට්මන්ට් එකක් තමයි අපි මේ හදාන්නේ. එතකොට ඒ වගේ ඇපාර්ට්මන්ට් වල පිලර් ගන්න විදිය ගෙදරක පිලර් ගන්නට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද ක්වොලිටි එක අපියරන්ස් එක ඊට වඩා තියෙන්න ඕනිනේ. ඔයාගේ ගෙදර ලක්සරි හවුස් එකක් කරගන්න ඕන නම් මේ විදියට කරලා බලන්නකෝ. සාමාන්‍ය පිලර් ගාද්දී පිලර් මොකද පිච්චේ ගන්නව වදින්න ඕන. හරි? දැන් මේ රෝල ගත්තාම මේක මේ ෆිනිෂින් රෝල. ෆිනිෂින් රෝල. අපිට මේක නේද මීඩියම් රෝල. මේක පුළුවන් ඇපිලිටරේ පාවිච්චි කරන්න. මේක එළියට දෙකක් පාවිච්චි කරන්න. මේක විශේෂයෙන් මොකද්ද අපිට පුළුවන් පිලර් වලින් ජනකවල වහගන්න. පිලර් කොට ගන්නකොට දාගන්නවා. මේකෙන් ක්‍රැක් වෙනවා. නීනවා. දාන්න. අපි පිලර් ගන්න විතරේ මොකක්ද කරන්නේ මීඩියම් රෝල ගන්න. හරි සංකීර්ණ මීඩියම් එකක් තියෙනවා. ඉතින් මේක ගන්න අපි ෆිනිෂ් කොට් එක දාන්න. හරි? ලෙවල් වල ලස්සනට ෆිනිෂ් වෙනවා. හරි? දැන් මේක අපි හරි. පිලර් ගන්න. ඔයාලා කවදා හරි හිතලා තියනවද ඇයි අපි ෆිලර් ගන්න කියලා? අපිට පුළුවන් ෆිලර් ගන්න නැතුව පොටි ඇදලි වල ඒකුඩින් පේන්ට් ගන්න. අන්න ඒකට උත්තරේ තමයි දැන් ඔයාලට කියලා දෙන්නේ. ස්කින් කෝට් කපනවානේ. ඊට පස්සේ අපි ෆිලර් ගියාම මොකද වෙන්නේ? ස්කින් කෝට් එකේ ශක්තිය වැඩි වෙනවා. ස්කින් කෝට් එක අපිට නියපොත් දෙනවා අපිට දාන්න. මේ මතින් නැත්නම් අපි ෆිලර් ගියා නැත්නම් මෙහෙම කරලා දැස්සේ මෙහෙම කරලා මොකද වෙන්නේ? දැස්සේ වැඩෙනවා. අපි ෆිලර් ගියාට පස්සේ මේක ගැලවෙන්නේ නැහැ. ඉතින් ශක්තිය වැඩි වෙනවා. දෙවි කාරණේ අපි ගන්න ලින්ක් එකක් එක බන්ධනය අපි ගන්න දැන් මේක තින්දනවනේ ලින්ක් එකක් එක උඩ බන්ධනය හදාගන්න. හරි දෙවි කාරණේ. තුන්වෙනි කාරණේ තව මොකද කරන්නේ? ආන්න ලින්ක් යන ප්‍රමාණය අඩු වෙනවා. 140ක් කියලා කියන්නේ. ඉතින් දැන් මේක ගන්න අපි ලින්ක් 10ක් යනවා නම් පිලර් ගෑවුත් කියන්නේ ඊට තමයි යන්නේ. ඒක 30 40 වගේ ප්‍රමාණ අඩු කර ගන්න පුළුවන් තියෙනවා. අපි පිලර් ගන්න නේද ගෑවුත් ලින්ක් උඩ ගන්නවා. ඒක සිම්පල් එකක් ගන්න. ඒක මන පිලර් වල ගන්න නෑ නේද? අපි පිලර් අනිවාර්යෙන් ගන්න ඕනේ. අපි ගන්න කලයක තියෙන්නේ. අපි යම් වාකාරී පාකකට ගන්නවා. ඒ ගන්න පාඩක දෙන්නේ. හොඳට මතුවලා එනවා. අද දෙන්නේ අපි පිලර් ගන්නවා පාඩක විනා. අපි පිලර් වල නෙමෙයි එන්නේ. මෙයා ගානකේ බෙදා කරලා තියෙනවා. මෙයා දන්නවා. ඒක ලකුණු ගන්න. ගන්න පොඩ්ඩ හරි. ඒක ඇතුළේ පොඩ්ඩක් තියෙනවා. මෙහා උඩ වේගය දින දාන්න බෑ උඩ යන්න යන්න කියලා මොකද වෙන්නේ? පිළි රතු වෙනවා. එහෙම ගන්නවා හරිද? මේක රෝල ගත්තාම මෙහෙම කියන්නේ අපිට මේ රෝල කරපොන්නේ. එතන ටික හරි නැත්නම් ඒක පැත්තකට බලලා තියෙනවා. මේ කියන්නේ පිළි දෙන්න එනවා. අපි සාමාන්‍යයෙන් අඩි 3-4ක් මෙහාට ගාලා ආයි රිවර්ස් එන්න ඕනේ. හරි? දැන් මේ ඉක්වලන්ට් කියන ප්‍රශ්නයක් නෑ ඇයි? අපි රිවර්ස් එද්දි අපිට ඒක ඒ ඉදිරිය ගන්න රෝල්ට ආයි. හරි? අපි මේ හදාන්නේ ලක්සරි ටයිප් ඇපාර්ට්මන්ට් එකක් නිසා ෆිලර් එක ඩ්‍රයි වුණාට පස්සේ අපි පොඩි ටෙක්නිකල් වැඩක් කරනවා. අර පොඩි කපනා වගේ ෆිලර් එකත් අපි සෑන්ඩින් කරනවා. එහෙම සෑන්ඩින් කරාට පස්සේ පොඩි පොඩි සිදුරු තියෙන බිත්ති අන්න ඒව හොඳට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අන්නේ සිදුරු වල ජොයින්ට් කම්පවුන්ඩ් කියලා කෙමිකල් එකක් තියෙනවා. අන්න ඒක ඇප්ලයි කරනවා මෙන්න මේ විදිහට. මේ බහිනක ගැටෙන්න පොඩ උඩින් තියන්නේ. අපි මේ පැත්තේ කියනවා. අපි එහෙම ගාලා මේක කොහොම කපලා ගන්නවා. එතන මොකද වෙන්නේ? වේගෙක බහිනවා. අපි මේක දාලා මේ දාලා මොකද දෙපැත්තට දාලා හරි. අපි මේ පොඩ කොහොමද තියෙන්නේ? අන්නේ ජොයින්ට් කම්පවුන්ඩ් එකත් සෑන්ඩින් කරලා ඒක උඩින් ෆිලර් කෝට් එකක් ගිහලා තමයි අපි අවසානයේට පේන්ටින් කරන්නේ. මේ දැන් ඔයාලට පේන්නේ පේන්ට් කරාට පස්සේ ෆයිනල් ලුක් එක. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.